හායි හායි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? මේ තයි පොංගල් දවසට කලින් දවසේ ඒ කියන්නේ 14 වෙනි බදාදා තමයි අපි මෙහෙ ගියේ. ටිකක් ලොන් වීකෙන්ඩ් එකක් හම්බෙන නිසා අපි හිතුවා මේ දවස් කිහිපේ මෙහෙට වෙලා හිටියත් හොඳයි කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ 15 වෙනිදා දවස පටන් ගත්තේ. ඉතින් මම ඔය ලෑස්ති වෙන්නේ අම්මත් එක්ක පාදුක්කට යන්න. ඒ ගමන්ම මම හිතුවා get ready with me එකකුත් ඔයාලට ගෙනාවොත් හොඳයි කියලා. ඇඳුම් ඇඳගෙන අනිත් දේවල් කරන්න කලින් මම මුලින්ම කරේ ඇඳ හදපු එක. මොකද මට ඇඳ හදන්න බැරි වුණා උදේ පාන්දර. මම මේ වොයිස් ඕවර් එක කරන්නේ නම් මෙහි කොළඹ ගෙදර ඉඳලා. හැබැයි ඔය ගෙදර හිටපු දවස් ටිකේ නම් ටිකක් හවස් වරුවේ ගොඩක් සීතල වුණා රෑට එහෙම. ඒකයි ඔය ලොකුම ලොකු බ්ලැන්කට් එක පොරවන්නේ. හැබැයි මේ දවස් ටිකේ මුළු ලංකාවටම පොඩක් සීතලයි කියලා කියනවා නේද? මුලින්ම අපි මේක දාමු. මම මේවා දාන්න දන්නේ නැහැ. හොඳේ මම නිකන් දාලා මම ගෙදර ඉදි දානවා වගේ. මම බොරු පොෂ් එක මම දාන්න දන්නේ නැහැ. මේක නම් පොඩ්ඩයි ගන්න ඕනේ. මේ මෙච්චර අපිට ගන්න මේ. මොකද ගොඩාක් තියෙනවා. ගොඩාක් වෙනවා ඒක. මම මේවා දාන්න දන්නේ නැහැ. මම නිකන් ඔය දාගන්නවා මේ. ටිකක් අවුවයි. මේ ලිප් බන්දරෙන් දාන්නේ. ලිප් බන්දරේ ලිප් ලයින් එක සුට්ටක් අඳින්න. මම ඇඳගෙන ඉන්න ලිප් ලයින් එක කොහොම ඉන්න? හරි මම ලෑස්ති. දැන් ඌබ එකක් දාලා තියෙන්නේ. ඒක එනකම් මමයි අම්මයි ඉන්නවා. ඊපස්සේ අපි ටවුන් එකේදී හම්බෙමු. ඉස්සර ඌබ පික්මී තිබුණේ නැහැ. හැබැයි දැන් තියෙනවා. දැන් ඊළඟට මෙයාලා එන නිසා ඒක අපිට වාසි. මොකද ඉස්සර අපි සාමාන්‍යයෙන් ටවුන් එකට යන්න නම් ගෙදර ළඟ ඉඳලා කිලෝමීටර් එකක් එකහමාරක් විතර යන්න ඕනේ. එතකොට ටුප් එකක් ගන්න අපි ටිකක් ඇවිදගෙන එන්න ඕනේ. හැබැයි දැන් නම් හරිම ලේසියි. අම්මයි මමයි මල්ලි තමයි ආවේ ඉතින් බඩු ගන්න. අපි මුලින්ම ආවේ ෆැමිලි මාර්ට් එකට. මෙහි ඉන්නකොට ඉතින් හිතුන ගමන් කඩේට දුවන්න බෑ. ඒ නිසා ඉතින් ඔක්කොම ටික අරගෙන ගිහින් තියාගත්තා. එතකොට ස්ටොක් කරලා තියාගන්නකොට අපිටම ලේසියි ආයි සැරින් සැරේට යන්න එන්න ඕනෙත් නෑනේ. එතනින් බඩුත් අරගෙන එතන එහා පැත්තේ තිබුණ BOC එකට ගියා සල්ලි වගයක් ගන්න. බැංක් එකෙන් සල්ලිත් අරගෙන ඊට පස්සේ අපි ආයෙමත් ආවා එතන තිබුණ PNS එකට කන්න මොනවා හරි ගන්න. සාමාන්‍යයෙන් දැන් ඉස්සර තරම් අර PNS එකේ කෑමවල ක්වොලිටි එකක් නැහැ වගේ. හැබැයි මෙතන තිබ්බ ඒ කියන්නේ කොළඹ වලට වඩා මෙහි තිබ්බ PNS එක ඇත්තටම මේ
එදා තිබුණ කෑම රහයි. හැබැයි ඉතින් PNS එකයි කැරවෑන් එකයි රේට් කරන්න කියලා කිව්වොත් මම වැඩිපුර ලකුණු දෙන්නේ කැරවෑන් එකට. ඊට පස්සේ ඉතින් බඩු ටිකත් අරගෙන අපි ආයෙමත් ගෙදර බලා පිටත් වුණා. ඔයාලට පේනවා ඇති එළියේ ගොඩක් අවුවයි. අපි ගියෙත් දවල් 12ක් දෙකත් අතර වගේ වෙලාවක හරිම අවුවයි. එදා අපේ අම්මාටයි මටයි දෙන්නටම කුඩේ ගන්නත් අමතක වුණා. සාමාන්‍යයෙන් මට කුඩේ නැතුව එළියේ අවුවේ යන්න බෑ. මට ඉක්මනට ඔළුව කැක්කුම හැදෙනවා. ඇත්තටම මේ vlog එක රෙකෝඩ් කරෙත් ඒ වෙලාවේ හරිම අමාරුවෙන්. හැබැයි මට දැන් බලද්දි හිතෙනවා හොඳ වෙලාවට අමාරුවෙන් හරි රෙකෝඩ් කරේ. දැන් මේක මට හොඳ මෙමරි එකක් වෙනවා. බොරු නින්දට බඩු ගත්තා. අපි දැන් ගේ ළඟ ඉන්නේ. මේ අපේ අම්මයි මල්ලයිත් ආවා. හරිම මහන්සි යව්වයි අපේ අම්ම කුඩේ අරන් ගිහිල්ලත් නැහැ. ගේ ඇතුළේදී හම්බෙමු වෙනවා. අපි දැන් බලමු අපි ටවුන් එකට ගිහිල්ලා මොනවද ගත්තේ කියලා. අපි දවස් 4ක් හරි 5ක් හරි මෙහෙ හිටිය නිසා ගොඩක් දේවල් ගත්තේ නෑ. හැම එකෙම චුට්ට චුට්ට ගත්තේ. මොකද එහි ගියේත් අපි 5 දෙනා විතරයි. නැත්නම් අපේ ගෙදර සාමාන්‍යයෙන් 8 දෙනෙක් ඉන්නවා. හැබැයි මෙහි ගියේ මමයි අම්මයි තාත්තයි අක්කයි මල්ලි විතරයි. අපේ අම්මා උයනවා. මේ මොනවාද උයන්නේ ඔයා? ආ? චිකන් නම්දනවා. රංගපාන්න ඕනේ මම මේ vlog එකට දාන්න ගන්නේ. හොඳට ඔයා කියන විදිහට කියන්න. පල්පු හදනවා. තලන බටුයි අලයි එකට දාලා කිරට හදනවා. කැස්ස. දැන් වෙලාව 2යි කාලයි. අපේ අක්කගේ යාළුවෙක් එනවා කිව්වා අද මෙහෙ. එයා ඉන්නේ හෝමාගම. නෙවෙයි ගොඩගම. ඔය ඔතන මම කියන්නේ වොෂ් දාගෙන ඔක්කොම කරගෙන එන්නම් කියන එක. ඔයාලට කියන්න ඕනේ මම චුට්ටක් ඔය කතා කරන වීඩියෝස් ටිකක් කළුවරට වගේ පේන්නේ. එතන එළියේ මදි ඒකයි. ඒ නිසා ඒක චුට්ටක් ඉතින් ඉග්නෝර් කරලා ඉන්න. ඊට පස්සේ මම වොෂ් දාගෙන එනකොට අක්කගේ යාළුවත් ඇවිල්ලා හිටියා. මේ ඉන්නේ මාෂා අක්කා. මේ අපේ අක්කගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාළුවා. හැබැයි යාළුවා කියලා කිව්වට මෙයාලා ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්. ආවට පස්සේ ඉතින් ඇඳුම් මාරු කරගන්න නැති කරේ කියවපු එක තමයි. මේ අපිටත් ඒක ඇඳුම් පිටින්නේ දුවගෙන ආවේ. ඔව් ඉතින් ඔය ඔතන පාර. පොල් පාට තාප්පෙත් එක්ක. හායි කියන්න. අනේ. ඔයා ලැජ්ජයිද? කැෆේ පැකට් තියෙනවද? චූටි නෙස්කැෆේ පැකට්? ඔව් නෙස්කැෆේ. ඔව් ඒකෙන් දෙන්න 5ක්. 6ක්. 5යි. සෝස් පැකට් තියෙනවද? MD එකේ? හරි ක්‍රිස්පල් හරි. එන්නේ බෝතලේ? මේ පොල් තෙල් භාගයකුත් ඕන. මේකේ පහන් නේද? ඔව්. නෙස්කැෆේ පැකට්ස්ුයි තෙලුයි ගේන්නම් මට අමතක වෙලා අම්මා කිව්වා කඩේ යන්න කියලා අපි කතා කර ඉන්නකොට ඇවිල්ලා. හවස් වෙලා තිබුණ නිසා ඉතින් කඩේ ගිහින් ආව ගමන් මම බුදු පහන තියන්න මල් කැඩුවා. මලුත් කඩාගෙන මම බුදු පහන තිබ්බා. හැම කෙනෙක්ම තමන්ගේ ආගමට අදාළව පහන තියලා ඉවර වෙලා දේවල් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මානසික නිදහස. මේ මානසික නිදහස කියන එක අපිට එක එක විදිහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපේ වටා එකතු වෙලා තියෙන ඍණාත්මක ශක්තිය අපිට ගොඩක් ලෙන්ගතුයි වගේ ලෙන්ගතුකම් දක්වන බොරුව, වංචාව, ඊර්ෂ්‍යාව විතර
පාරක් හිතේ පුරවගෙන ඉන්න මිනිස්සුන්ව අපේ ජීවිතවලින් අයින් කරලා දෙන්න කියලා. මම හැම වෙලේම හිතන්නේ කවුරු කොහොම මොන දේ මොන වෙලාවෙ කරත් ඇත්ත කියන එකට තමයි හැම වෙලාවෙම තැනක් තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ බුදු පහන තියලා ඉවර වෙලා අපේ අම්මා රැට කන්න හැදුවා රොටි. මම හරි මාසයි අම්මා රොටි හදනකොට චීස්ුයි ලුණු මිරිසුයි දෙකම මික්ස් කරලා කන්න. ඒකේ අමුතුම රහක් තියෙන්නේ. සමහරක් කට්ටිය නම් දන්නවත් ඇති. කාලා නැති කට්ටිය කාලා බලන්නකෝ ලුණු මිරිස් එක්ක චීස් හරිම රහයි. නිකන් ගැලපෙන්නේ නැහැ වගේත් හිතෙනවා ඇති. හැබැයි ඒ වුණාට ඒක හරිම රසයි. කෑම මේසේ ඉඳන් කෑම කනවට වඩා ඉඳලා මෙන්න මෙහෙම පැදුරක් එලාගෙන කට්ටියම වට වෙලා කයියක් දාගෙන කෑම කනකොට ඒ කෑමකේ රස තවත් වැඩි වෙනවා කියලා මට මගේ තාත්තා කියලා දීලා තියෙනවා. කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාට ගෙදර ඔයාගේ ආදරණීයන් එක්ක ඉන්න ටයිම් එකක් නැත්නම් මේ විදිහට කෑම කන වෙලාවට හරි ඔයාලා හැමෝම පුළුවන් තරම් එකට කෑම කන්න බලන්න. මේ වගේ පුංචි දේවල් වලින් සතුට ලබා ගන්න උත්සාහ කරන්න. රැට කාලා දත් මැදලා වොෂ් දාලා ඊට පස්සේ අපි ආව නිදා ගන්න. මම මේ vlog එක රෙකෝඩ් කරපු දවස් ගාන නම් මට මතක නැහැ. හැබැයි මෙහෙ හිටපු හැම දවසකම වගේ මං චුට්ට රෙකෝඩ් කරගත්තා. මේ ඊට පස්සේ දවසේ උදේ ඉතින් අපේ අම්මා උදේට අපිට කන්න හදලා තිබුණ සුදු බත් හදලා, පඩිප්පු හදලා, පොල් සම්බෝලයි මිරිස් බදලයි. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් අපේ මේ රඹුටන් ගස් දෙකක් තිබ්බා. ඒ ගස් දෙක මේ දෙකම කැපුවා. මොකද වැඩක් නැහැ මේ වල් රඹුටන් එන්නේ කියලා. ඒ නිසා ඒ දෙකම කැපුවා දැන්. ගහේ ගෙඩි එන්නෙත් නැහැ. ඒ නිසා ඒ ගහ විනාශ වෙලා තියෙන නිසා ඒ ගස් දෙකම කැපුවා. මේ තියෙන්නේ මේ කුසිය පැත්තෙන් මම වීඩියෝ කරන්න මෙහෙම දාලා තියෙනවා. ඉතින් ගස් දෙකම කපලා තාත්තා තමයි කැපුවේ. එතන දැන් වෙන මොන හරි ගස් ටිකක් හිටවන්න ඕනේ කියලා කිව්වා. ඒක මම පෙන්න. මම තියෙන ගේ පිටිපස්සේ මෙන්න මේ හරිය තමයි තිබ්බේ. ඔය මේ අරනම් පිටිපස්සේ ගෙදර මේ අපේ ගේ පිටිපස්සේ ඔය හරිය තමයි තිබ්බේ රඹුටන් ගස් දෙකම දෙක කැපුවා ඉතින්. මේ මෙතනත් මේ වලක් හාරලා තියෙන මෙතන අර හුඹස් බැඳලා තිබ්බා. ඊපස්සේ ඒව කඩලා මේවට සිමෙන්ති බැඳලා කළු තෙල් දාලා දැන් මෙතනට පස් පුරවන්න. මේ පැතිවල උදේටයි හවසටයි මිනිස්සු යනවා පොල් ගස්වල තියෙන පොල් කඩලා දෙනවා. එතකොට අනිත් වතු වලට බඩ වෙලා තියෙන තමන්ගේ වත්තේ තියෙන පොල් ගස් හරියට තමන්ගේ වත්තට කරලා බැඳලා දෙනවා වගේ කියන මිනිස්සු. ඉතින් අපි එහෙම මිනිස්සෙක් ඔය අංකල් කෙනෙක්ට කතා කරලා ඔය ගහේ තියෙන පොල් ගෙඩි ටික කඩාගත්තා. පොල් ටික මෙච්චරයි කඩාගත්තේ. මේ තව තියෙනවා ගහේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතේ. ඔන්න ඔය තියෙන ටික පැහිලා මදි. ඒ ටිකත් කඩන්න ඕනේ පැහුනම. ඊපස්සේ ඔහොම තියෙනවා ගහේ ආත්තා ගෙඩියකුත් ඇවිල්ලා තියෙනවා. ඊපස්සේ අර අතන තියෙනවා. ඔය ඔතන තියෙනවා කුන්දිරා ගහක්. ඒකෙත් කුන්දිරා ගෙඩි තියෙනවා මේ ඒ ටිකත් පැහිලා තියෙන. ඒ ටිකත් කඩන්න ඕනේ. මේ අර අපි කඩපු පොල්ම තමයි මෙතන ලෙලි ගහලා මේ අපේ මාමාව ඊට පස්සේ ඒ පොල් ටිකත් ලෙලි ගහලා. ඊට පස්සේ අපේ අක්කා අපිට කෑම කාලේ ඉවර වෙලා කන්න කැරමල් පුඩින් එකක් හැදුවා. අපේ අම්මා හදන කෑම වලට පස්සේ මං කාගෙන්ද වැඩිපුරම රසට කාලා තියෙන්නේ කියලා අහුවොත් මං කියන්නේ අපේ අක්කා. ඔයාලට පුඩින් එක දැක්කම පේනවා තියෙන්නේ රස පාට. අද අපේ අම්මා දවල්ට හදලා තියෙනවා පපඩම් බැදලා බෝන්චි උයලා එග් කරි එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ වම්බට තෙල් දාලා තියෙනවා. මෙතන මැල්ලුම් හදලා තියෙනවා. මං ගෙදර ඉඳන් කරන vlogs වල ගොඩක් වෙලාවට කියන්නේ කණේම විතරයි කියලා ඔයාලා හිතනවා ඇති. නෑ එහෙම නෑ. මම vlog එකක් කරනකොට මට ගොඩක් වෙලාවට ඒ කියන්නේ හැම වෙලෙම වගේ අමතක වෙනවා මම vlog එකක් රෙකෝඩ් කරනවා කියලා. ඒ වෙලාවට ඉතින් මගේ වටේ ඉන්න කට්ටිය තමයි මට මතක් කරලා දෙනවා vlog එකක් කරනවා නේද ඔයා වීඩියෝස් ගන්නේ නැද්ද කියලා. ඉතින් මේකත් ඒ වගේ වෙලාවක් තමයි. හරි ඉතින් ඒ කතාව වලින් වැඩක් නෑ. ඊට පස්සේ හවස චූන් පාන් අයියා ආවා. මේ පැත්තට සාමාන්‍යයෙන් දවසට 4 පාරක් විතර චූන් පාන් යනවා. ඒ කියන්නේ උදේට දෙපාරක් යනවා හවසට දෙපාරක් යනවා. ඔය හරියටම හවස 3ට එන චූම්පන් අයියා. යාගේ චූම්පන් නම් මාරම රහයි. අපි යාගෙන් ගත්තේ මාළු පාන්, කිඹුල බනිස්, රෝස් පාන්. මාරම රහයි ඒ තුනම. ඒව කාලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ නේ. ඉතින් අනිවාර්යයෙන්ම ටී එකක් ඕනේනේ. මම ටී බොන්න තියෙන නිසා අපේ අක්කා මට අයිස් කෝෆි එකක් හදලා මගේ අතටම ගෙනත් දුන්නා.
අපේ ගෙදරට පේන මෙන්න මේ ලොකුම ලොකු කළු ගල මම රෙකෝඩ් කරගත්තේ ඔයාලට අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕන නිසාම තමයි. මෙන්න මේ ගලට තියෙනවා හරි ලස්සන කතාවක්. මම ඒක මට මතක විදිහට කෙටියෙන් ඔයාලට කියන්නම්. අපේ ගෙදරට ඉස්සරහ ගෙදර ඉස්සර හිටිය ආච්චි කෙනෙක්. ඒ ආච්චිගේ නම දයා. ඉතින් දයා ආච්චි මේ ගමේ පරණම මිනිස්සෙක්. එයා කිව්ව විදිහට නම් මේ ලොකුම ලොකු කළු ගලට බෝර දාලා කට්ටියක් විනාශ කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කළු ගල විනාශ කරොත් මුළු ගමටම හානියක් සිද්ධ වෙන නිසා පන්සලේ හාමුදුරුවෝ තීරණය කළාලු මේ ගල උඩින් බුදු පිළිමයක් තැන්පත් කරන්න. මේ ගලට පුංචි සිරිපාද කියලත් කියනවා. දැන් මේ ගල උඩ පන්සලක් තියෙනවා. ඒ පන්සලට අපිට යන්න එන්නත් පුළුවන්. ඔන්න ඔය ලොකුම ලොකු කළු ගලේ කතාව ඔය විදිහට තමයි අපිට දයා ආච්චි කියලා දුන්නේ. මේ ඉන්නේ අපේ මල්ලා. එයා මේ ෆෝන් එක බලනවා. ඔයා මොකද කරන්නේ? මල්ලා බබා. මොකද කරන්නේ? ෆෝන් එක බලනවා. මේ දැන් ගායිස් මම දන්නවා මම බ්ලොග් එකක් කරනවා කියලා. ඒකට ඉතින් මෙයා ෆුල් සපෝට් එක දෙනවා. මට කියන්න අමතක වුණානේ ඉමාෂාත් ඇවිල්ලා අපේ ගෙදර දවස් දෙකක් විතර හිටියා. ඊට පස්සේ ආව එක්කගෙන යන්න යාගේ අම්මයි අක්කයිත් ආවා. ඉතින් ජෙනා ආන්ටි හිමායි අක්කයිත් ඇවිල්ලා ගොඩක් වෙලා අපිත් එක්ක කතා කර කර ඉඳලා එදා දවසම වගේ හිටියා. ඉඳලා ඉතින් කාලා බීලා එන්ජොයි කරලා යාලා ගෙදර යන්න පිටත් වුණා. අනේ කියුට් මම vlog එක රෙකෝඩ් කරන නිසා ආයෙමත් කායක රිවර්ස් කරලා ආයෙමත් මට බයි කිව්වා. උදේ ඉඳන් අනම්මනම් ජාති ගොඩාක් කාලා හිටපු නිසා ඉතින් රැට කන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදාගෙන අපි කෑවා. අක්කා හදපු පුඩින් එකේ අන්තිම ටිකත් ඔන්න ඔය විදිහට ඉතින් රැට කෑවා. දැන් ඔයාලා බලනවා ඇතිනේ මේ vlog එක පුරාවටම මොකද්ද මේ කොළඹ ගෙදර පාදුක්ක ගෙදර කියන්නේ කියලා. ඔව් මං චූටි කාලේ ඉඳන් ඉපදුනේ හැදුනේ වැටුනේ තාමත් ඉන්නේ කොළඹ තමයි. හැබැයි මේ ගෙදර අපි අලුතෙන් හදන ගෙදර. ඉතින් මේ ගෙදර අපි මොකද කරන්නේ? මේ ගෙදර ගැන විස්තර ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් තව vlog එකක් අරගෙන එන්න. හරි ඉතින් ඔන්න අද vlog එකත් ඉවර වෙන්න හදන්නේ. මේ vlog එකේ තියෙන්නේ මම ඒ ගෙදර ඉඳන් දවස් 3ක දවස් 2මාරක විතර රෙකෝඩ් කරපු වීඩියෝස් ටිකක් එකතු කරලා හදපු vlog එක. ඉතින් හැමදාම වගේ මතක් කරනවා ඔයා මගේ channel එකත් එක්ක දැනටමත් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් ආදරේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව මම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් වෙනද වගේම අදත් මාව අන්තිම වෙනකන් අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඊළඟ දවසේ ආයෙමත් vlog එකක් කරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.